යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ නිසි වයසට එළඹෙන්නට පෙර පළවෙනි ලිංගික අත්දැකීම ලැබලා තියෙනවා. වගේම ලිංගික අපයෝජනයට ලක් වෙලා තියෙනවා නම් මේ හේතු කාරණා නිසාත් මේ ෂණික මෝචන තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ නිරන්තරයෙන් යම් වාත දෝෂයේ සම්බන්ධ රෝග තත්ත්වයන් නැති වෙනවා නම් හන්දිපත් කැක්කුම් වේවුලීම් ඔබ අනිවාර්යෙන් මේ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුයි. මොකද ප්‍රතිකාර නොකර හැරීම නිසා හෝ වෙනත් ස්නායු ආබාධ ඇතිවීම නිසා ඔබට මේ ෂණික මෝචන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. කෙසේ වුවත් කුමන ආකාරයේ හේතුවක් නිසා ඔබට මේ ෂණික මෝචන තත්ත්වය ඇති වුවත් අවසානයේදී ඒ බොහෝ මානසික ආතතිය ඇති කරන, සම්බන්ධතාවයේ ගැටලු ඇති කරන, ඒ වගේම අවසානයේදී මදසරු භාවයට ඔබව පත් කරන්නට හේතු වෙන රෝගකාරකයක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබ මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර පිළිබඳ සැලකිලිමත් වෙනවා නම් මේ සඳහා සුදුසුම ප්‍රතිකාර තියෙන්නේ ආයුර්වේදය. මොකද ආයුර්වේදයේ සඳහන් වෙන අෂ්ටාංග ආයුර්වේදයේ එක් විශේෂ කොටසකම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර පිළිබඳ පුළුල් විග්‍රහයක් දක්වලා තියෙනවා. ඒ තමයි වාජීකරණ තන්ත්‍රය. මේ හරහා ඔබට ප්‍රතිකාර ලබා ගැනීම අභ්‍යන්තර ඖෂධ වගේම බාහිර ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සමනය කරගන්නට පුළුවන්. අභ්‍යන්තරව ඖෂධ යෙදීමේදී ඔබගේ වාත දෝෂයේ සමනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා විශේෂ සැලකිල්ලක් දක්වනවා. මෙහිදී විශේෂයෙන්ම සලකා බලන්නේ අපාන වාතයේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔබගේ ශ්‍රෝණිය ආශ්‍රිතව පවතින වාත දෝෂයේ සම්බන්ධයෙන්. ඉතින් මේ වාත දෝෂය යථා තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා වස්ති වැනි ප්‍රතිකාර, තෛල අභ්‍යංග කිරීමේ ප්‍රතිකාර විශේෂයෙන් ඔබට ලබා ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම මෙහිදී වැදගත්ම කාරණය තමයි Tamanට වෙනත් රෝග තත්ත්වයක් නිසා මේ රෝග තත්ත්වය ඇති වෙලා තියෙනවා නම් ඒ නිදාන්ගත රෝග තත්ත්වයට මුලින්ම ප්‍රතිකාර කළ යුතුයි. මනෝචිකිත්සක උපදේශන ක්‍රම cognitive behavioral therapy මගිනුත් මේ තත්ත්වය යම් තරමකට පාලනය කරගන්නට පුළුවන්. තවත් වැදගත් කාර්යයක් චීන කටු චිකිත්සාව මගිනුත් ඉෂ්ට කරනවා. ඉතින් මේ සියලු ප්‍රතිකාරවල සංයෝගය මගින් ඔබට ඊටමත් ඉක්මනින් මේ තත්ත්වය සුව කරගන්නට හැකියාව ලැබෙනවා.